බැලුම් ගල ඔන්න ඔහොම තමයි කියන්නේ දැන් මේ වෙන්න මරනවා. නැතුනොත් 198ක් මරලා තියෙන්නේ. ඔප්පු කරගෙන නැතුනොත් රත්තරන් ගෙනාවේ නැතුනොත් අනිවාර්යයෙන්ම මරනවා. දැන් අපි දන්නවා මේ නීති රීති යටතේ කෙනෙකුට මරණ තර්ජනය කරන එකත් මේ වරදක්. ඒ කියන්නේ මම උඹව මරණයි කිව්වත් ඒකට විරුද්ධව පියවර ගන්න පුළුවන්. ඒකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එතකොට කෙනෙක් කොහොමද පාරම් බාන්නේ? මං කියන සැබෑ ස්වරූපයෙන් හෝ නැත්නම් Taman විසින් ආරෝඩයක් කරගත්තයි කියන පදනමින් හෝ ප්‍රසිද්ධිය ජනතාවට කියන්නේ කොහොමද මං අහවල් ප්‍රමාණයක් මරලා. ඒ මරලා ඒ හින්දා මේ වැඩේ කරනතොත් උඹත් මරනවා. කියලා ජනතාව බියවක් ගන්න කොහොමද? අනිත් එක තමයි දැන් අපි හිතමු දැන් මේ මරලා තින්නේ දැන් අපි හවුවම කියන්නේ හරි මම දන්නේ ඒක කාලියම්ම තමයි මරලා තින්නේ. අපි නෙමෙයි කියන්නේ. ඒතකොට කාලියම්මව මරන්නට කියලා ගෙන්න ගන්නේ කවුද? මේ කාලියම්ම ආවේශ වුණොත් මේ මරන්නේ. එතකොට මේ කාලියම්ම මරනවා. අපිට කරන්න දෙයක් නැහැ. එතකොට කාලියම්ම බලෙන් ඇවිල්ලා ඇඟට වදින්නේ නැහනේ. මෙයා ගෙන්න ගන්නවා කියලා නේ කියන්නේ. එහෙම ගෙන්න ගත්තන් පස්සේ වැරද්ද තියෙන කාගේ අතේද? කාලියම්මගේද දේවගතිවරයාගේද? ඔව් කුමන හෝ ස්වරූපයකින් මේ මිනිමැරීම සඳහා අනුබල දීම කියන චෝදනාව බරපතලයි. එතකොට මේ සම්බන්ධයෙන් මේකෙන් මුලාවටපත් වෙන ජනතාව කොයිතරම් පල්ලෙහා මානසික තත්ත්වයකට ඇද දාන්නේ. මේවා සම්බන්ධයෙන් ඇයි කිසිම කෙනෙක් හඬක් නොගන්නේ? මොකද මේවෙන් පීඩාවටපත් වෙලා ඔබ තව වලකින් තවත් වලකට වැටෙන්නේ. ඔබ ගැඹුරටම වැටෙනවා. එතකොට මේවා සම්බන්ධයෙන් කතා කරන්න කෙනෙක් නැහැ. ඒකයි අපි මේවා කතා කරන්නේ. ඔව් ඔබ කතා නොකරට අපි ඒක කතා කරනවා. මොකද්ද අපිට කරන්න පුළුවන් මේ නීතිඥ කාන්ති කන්නංකර මහත්මයා? අපරාධයක් කියන එක සම්පූර්ණ වෙන්න චේතනාව විතරක් ප්‍රමාණවත් නැහැ. අනිවාර්යෙන් ඒකට අනුකූලව ඒ චේතනාව තිබිච්ච ක්‍රියාව සිද්ධ වෙන්නත් ඕනි. දැන් මෙතෙන්දි තියෙන්නේ මේ මිනිස්සයා මම මිනිමරුවයි කියන එක කියන්නේ පියවිසිහියෙන් නෙමෙයි. ඊළඟට දැන් එයා මරුවයි කියන පුද්ගලයෝ අපි මුලින්ම බලන්න ඕන මැරිලා තියෙන්නේ මේ කාලියම්මා වේශ වෙලා මෙයාම ගිහිල්ලා මොනවා හරි විදියකින් මරලාද නැතුව ස්වභාවික මරණ වලින් මැරිලාද කියලා. එතන තමයි වැදගත්ම කරුණ තියෙන්නේ. මොකද එතකොට අපරාධයකදී සම්පූර්ණ විය යුතු ක්‍රියාව වෙලා තියෙන වැරදිලාවත් මේ මිනිස්යාම කාලියම්ම වැහිලා ගිහිල්ලා මැරුවනා. එයා පියවිසියෙන් හරි නැතුව හරි මිනිමරුමක් කරලා තියෙනවා. මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. හිතන්න සාමාන්‍යයෙන් ටිකක් මානසිකව ඒකට ශක්තිමත් නැති කෙනෙකුට කවුරු හරි කියනවා නම් මම මෙන්න මෙහෙම කාලිමෑණිගේ හාස්කමින් මං අරයව පුද පූජා පවත්වලා කාලිමෑණි ගෙන්වලා ඒ දේව මහිමෙන් අරයව මැරුවා. අන්න අතන තියෙන අන්න අහවල් පුද්ගලයාත් මම මැරුවා. එහෙම කියලා ඒ ඉඳ ඔයත් මට හරස් වුණොත් මට ඒක කරන්න පුළුවන් වගේ එකක් ওই මිනිස්සයා කිව්වොත් එතකොට ශරි ඒකේ ප්‍රතිඵලයක් හැටියට අර මිනිස්සයා බය වුණොත් මේ මිනිස්සයා ගොඩාක් බය වෙලා ඒ මිනිස්සයාට මොනවා හරි කරදරයක් වුණොත් නැත්නම් ඒ මිනිස්සයා හොඳටම බය වුණොත් සාපරාධී බිය ගැන්වීම කියන එක යටතේ අඩුපවරන්න පුළුවන්. හොඳයි. ඔය ඒ තියෙන නීතිමය තත්ත්වය අතරවාරි කතා කරන්න දෙන්නෙක් ඉන්නවා. මුලින්ම අවස්ථාව දෙමු. චන්ද්‍ර මහත්මිය හයිබෝන්. ආයිබෝන්. මේ බැලුම්ගොඩ වැඩසටහන අපි හැමදාම බලනවා. ඔබ ওই දරුවෝ මේ බැලුම්ගොඩ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන ඔබේ ওই දරුවන්ගේ දෙමව්පියන්ට ජාතියෙන් නිවන් දකිනවා. ඒ තරම් උතුම් පින්කමක් ඔබතුමල් ඔය කරන්නේ. මම අහගෙන හිටියා කවුද පුද්ගලයෙක් අපහාස කරනවා. බුදුහාමුදුරන්ටත් ඔය අපහාස තිබුණා. ඔබතුමල්ලාගේ ජීවිතේ තියෙන තුරු මේ බැලුම්ගොඩ වැඩසටහන අරන් යන්න. අනිත් එක උතුම් වූ බුද්ධ ධර්මයේ විකුණම් කරන දෙවියන්ට අපහාස කරන අහිංසක දරුවන් අහිංසක මිනිසුන්ගේ මුදල් වංචාවෙන් අරගන්න ඒ මිනිසුන් එලි කරන්න රටට ඔබතුමාලා කරන්නේ ලොකු පිනක්. ස්තුතියි. ජයන්ත මහත්මයා ආයිබෝන්. ආයිබෝන්. මම ඇත්තටම දරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා බැලුම්ගල සියලු දෙනාටමත් net FM ආයතනයටත් මේ net FM එක රට පුරා ජනතාව දැනුවත් කරමින් මේ මිත්‍යා දෘෂ්ටි මිනිස්සු මුදවා ගැනීම සඳහා මේ ගන්න ක්‍රියාමාර්ගය තව ඉදිරියටත් ගෙනියන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ සඳහා රටේ ජනතාව Taman දන්නා තොරතුරු ලබා දීලා මේ මිත්‍යා දෘෂ්ටි මුදවලා මිනිසුන්ව නිවැරදි මාර්ගයට ගැනීම මේ මංකොල්ලාකාරයන් වංචාකාරීන්ගෙන් මුදවා ගැනීමට සියලු දෙනාගේම සහයෝගය දෙන්න කියලා මේ අවස්ථාවේදී මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ස්තුතියි. අද අපි දැන් කතා
දී කිව්වා නිලුප එක කාරණාවක් තමයි අපි කීප දෙනෙක් ගැන අද කතා කරන අපිට මේ වැඩසටහනේ පස්සේ ඊයේ බැලුම්ගලින් පස්සේ ගාල්තැන දේවාලය සම්බන්ධයෙන් කතා කරා අපි මේ දේව ගැතිවරයා සම්බන්ධයෙන් කතා කරා විශේෂ පුද්ගලයන් කීප දෙනෙක් අපිට කතා කරනවා කියලා කිව්වා. ඒ අතරම අපිට මතකයි ඊයේ කෙනෙක් කතා කළා අපි කතා කරා මේ දර්ශන සම්බන්ධයෙන් කතාව. ඔව් දර්ශන ඊයේ අපි සජීව සම්බන්ධ කරගත්තා. ඉතින් දර්ශන ඊට පස්සේ මේ මොකද මේ දේව ගැතිවරයා එක යමක් කියවතුයි දැන්. ඔහු හැමලම කියන්නේ මේ පරිත්‍යාග කරන පුද්ගලයෙක් බව ඒ පරිත්‍යාග කරන හින්දා ඒ ගැන අගයන්නේ නැහැ කියලා. නෑ අපි පැහැදිලිව කිව්වොත් මොහු පරිත්‍යාග කරනවා. තැන් වලට පරිත්‍යාග කරනවා. සාමින් වහන්සේලාට පරිත්‍යාග කරනවා. ඒ සාමින් ඒ ගහලා පින්තූරයක් ගහලා එකටක් ගහලා එල්ල ගන්න. එතකොට ඒක තමයි අල්වි භාණ්ඩය බවට පත් වෙන්නේ. මොකද අහවල් තැනට පරිත්‍යාග කරා අහවල් තැනට පරිත්‍යාග කර අවස්ථාවේදී ගන්නාලද පින්තූරය කිය ඒ පින්තූර ගහලා තියෙනවා. පරිත්‍යාගත් කරලා තියෙනවා. නැත්තේ නෑ. හැබැයි ඒ පරිත්‍යාග කරන්න සල්ලි ඉන්නේ කොහෙන්ද? ඔබේ සාක්කුවෙන් සල්ලි අරගෙන තමයි පරිත්‍යාග කරන්නේ. මටත් ඔය වැඩේ කරන්න පුළුවන් නේ. මං ඔබේ මේ දෙහි අරගෙන මගේ දොඩම් කරලා දෙනවා. මට මගේ දොඩම් වෙනුවෙන් මට ප්‍රතිලාභ තියෙනවා. ඔබේ දෙහි වෙනුවෙන් ඔබට මොකක්ද තියෙන ප්‍රතිලාභය? ඒ වගේ වැඩක්. අනිත් එක තමයි පරිත්‍යාග කරන්න කියලා කියන්නේ හාල් ටිකක් ගේන්න, සිමෙන්ති ගේන්න, සීනි ගේන්න, පරිප්පු ගේන්න කියලා මේ ජනතාව ගිහිලා දෙන උදල ඔන්න භද්‍රකාලී දේවාලයේ දේවගතිතුමා තමයි දේවගතිවරයා තමයි මේක දෙන්නේ කියලා ජනතාවට දෙනවා. ඉතින් ඒක අපිටත් කරන්න පුළුවන් ඉතින් එහෙනම්. නෑ මම ඒක තමයි පරිත්‍යාග කියන්නේ. ඉතින් ඒ ක්‍රමෙන් හෝ එහෙම නැත්තම් ජනතාවට මේ විදිහේ මේ පවුම් එකතු කරලා ඒ මුදල් වලින් හරි දෙන එක මම කියන්නේ මේ ක්‍රමවේදය පිළිබඳ මේ විනිවිදභාවයක් නැහැනේ. ඒක පැහැදිලිව කිය යුතුනේ. පරිත්‍යාග කරන එක ඇත්ත. ඒ පිළිබඳව ඇගේ යුතුයි. කොහොම නමුත් මේ දැන් ඔය දේවගතිවරයා මේ අර දර්ශනට බනිනවා. දර්ශන ඒකට ප්‍රතිචාර දෙනවා. අහන්න. දර්ශන කෙනෙක් කරන හරියටම කාන්තාව නොමග බඩවරපු කෙනෙක්. ඒ දේවාට ඔය නූගත් කාන්ත වෙන මේ මිනිස්සු අල්ලාගෙන මෙහෙමයි මේ ඔය වලයා වඳින වැටි වැරදි. ඔහොම කියලා රවුමේ අරගෙන තමයි කාන්තාව අරන් ගිල්ලද. මොකද දේවාලේ ඒ වගේ වැඩකාරේ පහත්තට කරමු 9 යන ඊට පස්සේ දේවාලේ මේක ඉතින් මම ඉදිරියට කරගෙන යනවා. ඒ හින්දා තමයි වැඩිකාරය ඔක්කොම දේවාලෙන් පන්නලා තියෙන්නේ. මට කමන්නේ චෝදනා කරාට මම පිළිගන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි එයාගේ හැම දෙයක්ම මම දැනගත්ත එක. හරිද? එයාගේ හැම දෙයක්ම මම මාස 10ක් වගේ කාලයක් තුල අල්ලගත්තා හැම තොරතුරක්ම. ඒකෙන් ප්‍රධාන දේ තමයි අර තිරවෙද්දෙන් පේන එක මම දැනගත්ත එක. දේවාලය ඇතුලේ පේන කියනවනේ. පේන කියන තැන තිරවෙද්දක් තියෙනවනේ දාලා. ඉතරයි ඔය රෙද්දෙන් ඔළුව දාලා සමහරු විතරයි කතා කරන්න පුළුවන්. මුල් දවස්වල මට කතා කරන්න එහෙම අවස්ථාව ලැබුණේ නැහැ. පස්සේ ඔතන ටිකක් හිතවත් වෙලා ඉන්නකොට මම ඔළුව දාලා කතා කරා. අවස්ථාවක මං ආපහු හැරිලා බැලුවා ඔළුව හරවලා බලනකොට එළිය පේනවා හොඳ. ඒක ප්‍රධාන හේතුවක් වුණා. මොකද මිනිස්සු ලස්සන තිරවේදි ගෙනත් දුන්නා. මෙයා ඒ තිරවේදි දාන්නේ නැහැ. මේ කිලුටු එකම තියන් ඉන්නවා. ඒකේ හේතුව මොකක්ද කියලා මම පොඩ්ඩක් බැලුවා. ඔයා බලනකොට මේක තමයි සත්‍ය තත්ත්වය. ඒක එක. දෙක තුන මොකක්ද කියන්න පහු වෙනකොට කියන්නම්. කොහොම නමුත් මේ පුද්ගලයා පිළිබඳව මේ දැන් අර අපි කිව්ව මේ සුමති ඒ කියන්නේ මොහුගේ මොහුගේම අයියා මේ වගේ කාරණා වගේක් කිව්වා. අපි ඊයේත් මේ ඇතම් කාරණා හෙළිදරව් කරා. මේ සත්පුරුෂයෙක් විදිහට පිටට පෙනී හිටියට ජනතාවගේ දුක නිවනවයි කියලා පුරුදුනාට මොහු පවුලේ අයට කොයි විදිහේ ගින්දරක්ද දෙන්න කියන එක පිළිබඳව මේ පුද්ගලයාට විරුද්ධව වරෙන්තු තියෙනවා කියලා කිව්වා සහ නඩු තියෙනවා කියලා කිව්වා. මොනවද ඒ වරෙන්තු සහ නඩු? නඩු මේ අපේ අම්මට මටයි මේ ගහපුවට මම ගහලා පොලිසිය මාර්ගෙන් නඩු දැම්මේ. පොලිසියටත් නඩු දාන්න දුන්නේ මට මේ කොළඹට කිව්වට පස්සේ තමයි පොලිස් ප්‍රතිකාරවලින් මට ඒ තොරතුරු ලබා දීලා පහුවද උදේ 8 වෙනකොට හිටිය ඔයතිමත් කිව්වා මේ නඩු දාලා උසාවියට මේකට ඉදිරිපත් කරන්න කියලා. 16 දිනක් හිටියා එයාගේ ගන්තිය කට්ටිය. මෙයා රෙජියුලර් මෙයාත් එක්කම 16 දිනක්. ඉතින් අනිත් කට්ටිය ඔක්කොම ඉදිරිපත් වුණා. මෙයා ඉදිරිපත් වෙන්නේ නැහැ උසාවියට. මෙයාට විරුද්ධව වරෙන්තු තියෙනවා 14ක් ඒ ඕපන් වරෙන්තු හිටන් තිබුණා. එක්කටවත් මෙයා ඉදිරිපත් වෙන්නේ නැහැ. ඊළඟට 192 වගන්තියට තියෙන නඩුකාරතුමා කිව්වා මේක විභාගය කරන්න කියලා. කියන්නේ විත්තිකාරය නැතුව. ඊට පස්සේ මට විත්තිකාරය නැතුව විභාග කරන්න කිව්වට පස්සේ මේ නීතිපතිතුමා මාර්ගෙන් වරෙන්තු තියෙන එකන මේ ඒ නඩුවෙන් නිදහස් වෙලා ඉතුරු විත්තිකාරය විතරක් ඉදිරියට දුන්නා. දුරකථනයෙන් හිතවතියක් ඉන්නවා. අයිබෝන් කියන්නේ අයියේ මොකද අපි ඊයේ ආදාය දෙකේ මේ ප්‍රෝග්‍රෑම් එක ඇහුවා. අපි පෞද්ගලික ආයතනයක වැඩ කරනවා. අපි මේ ට්‍රාන්ස්පෝර්ට් වෙහිකල් එකේ යන ගමන් ගොඩාක් සතුට වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක අයියලා කරන එක ගැන. මොකද මේ මිනිස්සු දැනුවත් කරන එක ගැන
ඒ කියන්නේ මිනිස්සු ගොඩක් මුලාව වැටලා ඉන්නවා මේ ඒක දේවාලට ගිහිල්ලා මේ වගේ දේවල් කරනකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් අයියට බය නැතුව මේ කියන්නේ ඉතර බාධාවල් එනකොටත් බය නැතුව ප්‍රෝග්‍රෑම් එක කරන්න කියන්නේ ගොඩක් සතුට වෙනවා. ඇත්තටම මගේ ඇත්තට කඳුළුත් ආවා මේ මට අයිය කෙනෙක් ඉන්නවා අයියලාට එසුදීටයි. ස්තුතියි. ඔබ වැනි මේ සහෝදර සහෝදරයන් වෙනුවෙන් තමයි අපි මේ මෙහෙවර ඉෂ්ට කරන්නේ. නැත්නම් ඔබ තමයි ඊළඟට මුලාවට වැටෙන්නේ මේ වගේ ප්‍රෝඩාවන් හරහා. බැලුම් ගල